ඔයාලා දකින්න නැති කොරියාවේ අපේ සහෝදරය දෙන්නෙක් නැති වුණා වතුර ටැංකියකට වැටිලා. ඒකත් වෙලා කොහොම හරි ටික දවසක් ගිහිල්ලා ඔමාර හිත හදාගෙන ඉද්දි ඒ වීඩියෝ එක දැකලා ආයේ තව එකක් ආරංචි වුණා. ඊශ්‍රායලේ ගිහිල්ලා මාස 2යි කොල්ලෙක්ගේ හිස වෙන් වෙන්නෙම බෙල්ල කපලා කියලා. ඉතින් කඳ කොටස විතරයි තියෙන්නේ, ඔළුව නැහැ කිව්වන් පස්සේ මං ඊටත් වඩා අවුල් ගියා මේ අහපු සිද්ධිය දැක්කාම. ඉතින් බලන්න කොරියාවේ හරි එහෙම නැත්නම් ඔයාලා වෙන රටක හරි ගිහිල්ලා වැඩ කරනකොට කොච්චර දුකක් විඳිනවද ඔයාගේ ජීවිතෙත් නැති වෙන සමහර වෙලාවට. ඉතින් කොච්චර ලොකු කට්ටක් කාලාද රටකට එන්නේ සහ කොච්චර ලොකු බලාපොරොත්තුවක් තියාගෙනද රටකට එන්නේ අපි වැඩ කරන්න. එහෙම ඇවිල්ලා අපේ ජීවිත ගොඩනගා ගන්න හදනකොට මේ වගේ අකල් මරණයන් වෙනකොට හිතා ගන්න බැරි වේදනාවක් තියෙනවා රට ඉන්න කෙනෙක් හැටියට. වගේම මේ දේවල් අපිට අහන්න ලැබෙද්දී ජීවිතයක් කියන දේ සුළුවට තකන්න බෑ. සෑහෙන කාලයක් කට්ටක් කාලා රටකට එන්නේ ලොකු බලාපොරොත්තුවක් ඇතුව අපේ ජීවිතේ හදාගන්න. අපි හිතන්නේ නැති වෙලාවකට මේ වගේ දෙයක් වුණාම ඒ රටවල් වල ඉන්න අයට වගේම මේ දේවල් ඒ දුක විඳින කට්ටිය හැටියට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන කට්ටිය හැටියට අපිට ලොකු වේදනාවක් තියෙනවා. ඒ වගේම රට ඉන්න ඕන කෙනෙකුට ඒ දුක දන්නවා. මේ රටකට ඇවිල්ලා ඒ කන කට්ට පාලා පුරුදු වෙන්න ඒ රටවල් වල ඉන්න අයගෙන් උපදෙස් ගන්න සහ දේවල් දැනගෙන කටයුතු කරන්න. එහෙම නැතුණාම වෙන්නේ ඔයාලා ගොඩක් අමාරුවේ වැටෙනවා. නොදන්න දේවල් නිසා ඔයාගේ ජීවිතයට හානියක් කරගන්න වෙන අවස්ථා තියෙනවා. ඉතින් කොරියාව වගේ රටක නම් නිදහසේ ඕන තැනක කියන්නේ කාලා බීලා යන්න පුළුවන්. ඩ්‍රග්ස් වලට අහු වෙච්ච අය සහ මේ විවිධ මානසික රෝග තියෙන සික් එකට අහු වෙච්ච අය කොරියාව වගේ රටක නැහැ ඇත්තටම. නමුත් අපි කොරියාව වගේ රටකට ඇවිල්ලා බලන්න ඕනේ වැඩ කරන අතරතුර සේෆ්ටි අනිවාර්යෙන් තියෙන්න ඕනේ. තමන් ආරක්ෂා වෙලා තමන්ට කරන්න පුළුවන් වැඩ විතරක් කම්පැනි තුලදී කරන්න ඕනේ. බැරි වැඩ නම් කරන්න යන්න එපා. තමන්ට කරන්න පුළුවන් වැඩ විතරක් කරන්න. අනිත් එක අපිට කියන්න බෑ තමන්ත් එක්ක වැඩ කරන තමන්ට වඩා ඒ කියන්නේ පොසිෂන් එක වැඩි කෙනෙක් කාර්යය පැවරුවාම අපිට ඒක කරන්න වෙනවා. නොකර ඉන්න බෑ. ඉතින් ඒ වගේ දෙයක් තමයි ඔයාලා දකින්න ඇති අර ජල ටැංකියකට වැටිලා කොරියානු ජාතිකයෙක් සහ අපේ ලංකාවේ සහෝදරයන් දෙදෙනෙක් මිය ගියා. ඉතින් මමත් මේ වීඩියෝස් දැකලා සෑහෙන අවුලෙන් හිටියේ. ඊට පස්සේ මේ දේ වෙලා